Hai allora, සුබෝදෑසනක් ඔයාලා හැමෝටම. ඉතින් අද ගෙනල්ලා තියෙනවා වීඩියෝ එකක්. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ට්‍රේඩින් වීම් එක ගැන. මොකද අපි ට්‍රේඩර් කෙනෙක් විදියට අපිට ගොඩාක් වැදගත් වෙන ප්ලැට්ෆෝම් එකක් තමයි ට්‍රේඩින් වීම් කියලා කියන්නේ. ඉතින් අපිට chart එක ඇනලයිස් කරගන්නවා වගේ අපේ ට්‍රේඩින් හැම දෙයකටම අපේ ස්ට්‍රැටජි එක හදාගන්න හැම දෙයකටම වැදගත් වෙන ටූල් එකක් තමයි ට්‍රේඩින් වීම් කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරමු. කොහොමද මේක පාවිච්චි කරන්නේ? කොහොමද මොකේ කියන්නේ වෙනස්කමක් කරගන්නවා කැමතිද කොහොමද මේක ඔගේ chart එක හදාගන්නේ කියන දේවල් ගැන අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. හරි යාළුවනේ. ඉස්සරින්ම අපිට chart එක ඕපන් කරගත්තම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පේන්නේ. මේ විදිහට තමයි ඩිෆෝල්ට් ට්‍රේඩින් වීම් එකේ එන්නේ. ඉතින් මෙන්න මේ chart එක එයා කැමති විදිහට හදාගන්න කොහොමද කියලා අපි ස්ටෙප් බයි ස්ටෙප් බලමු. ඉතින් මම හිතනවා ඔයාලගේ ඊමේල් එකක් දාලා sign up වෙන්න දන්නවා කියලා. ඉතින් මේක නිසා මම ඒ පියවර දෙන්නේ අපි බලමු මේකේ settings කොහොමද හදාගන්නේ කියලා. මගේ account එක මෙතන පෙන්නනවා. ඉතින් එතනින් අපිට theme එක ඉස්සෙල්ලා වෙනස් කරගන්න පුළුවන්. theme එක dark කරගන්නත් පුළුවන්. නැත්නම් light විදිහට තියන්නත් පුළුවන්. ඉතින් මෙතනින් වෙනස්කම කරගන්න පුළුවන්. අපි බලමු මේ candle පාට වෙනස් කරන්නේ කොහොමද? මේ ඔයාලට පේන background එකේ ගයිඩ්ලයින් තියෙනවා. ඉතින් ඒවා ටික අයින් කරගන්නේ කොහොමද? හැමදේම බලමු. ඉස්සෙල්ලාම ඔයාගේ mouse cursor එකේ right click කරගන්න. click කරගත්තට පස්සේ settings කියන option එක එනවා. ඒක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ dialog box එකක් එනවා. ඉතින් මෙතන අපිට තියෙනවා symbol, straight line, scale lines, canvas, trading වගේ alert event කියලා ඔප්ෂන් කීපයක්ම තියෙනවා. ඉතින් අපි ඉස්සරහින් බලමු මේ symbol කියන එක. මේකද යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මේ symbol කියන එකේ ඔයාලට candle වල color එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් candle එක මෙතන කොටස් තුනකට බෙදලා තියෙනවා. body එක, board එක සහ wick එක. එතකොට body එක කියන්නේ මේ candle එකේ ඇතුළත color එක. board එක කියන්නේ මේ වටේ color එක. candle එක වටේ color එක. මෙන්න මේ වටේ color එක. wick එක කියන්නේ මේ wick එක දන්නවනේ. මේ ඉරට තමයි wick එක කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට වෙනස් කරලා පෙන්නන්නම්. board එක විතරක් වෙනස් කරොත් මේ කොළ පාට සහ රතු පාටින් පෙන්නන්නේ කොළ පාටින් පෙන්නන buy candle රතු පාටින් පෙන්නන්නේ sell candle. ඉතින් අපි board එක විතරක් වෙනස් කරගත්තොත් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මෙතන board එක කළු පාට වුණා. තව පොඩ්ඩක් පැහැදිලි පාටක් දාගමු. නිල් පාට වගේ දාගමුත් නිල් පාට පේන්නේ. ඔයාලට පේනවා මෙන්න රතු පාට දැම්මොත් මේ ලයින් එක මෙයාලගේ වටේ බෝඩ් එක රෙඩ් කලර් වලට හැරලා තියෙනවා. ඔයාලට පේනවාද කියලා මේ වටේ බෝඩ් එක. ඉතින් බෝඩ් එක අපි දාමු මම මගේ chart එක ඔයාලා දැකලා තියෙනවා. මම පාවිච්චි කරන්නේ කළු සුදු. ඉතින් මම ඒකට කැමති. ඔයාලට කැමති පාටද මේකට දාගන්න පුළුවන්. buy එකට sell එකට කැමති පාට එකක් දාගන්න. මම පාවිච්චි කරන්නේ සුදු පාට සුදු බෝඩ් එක කළු පාටින් දාලා තියෙනවා. ඔය විදිහට buy candle වල. එතකොට wick එකත් කළු පාටින් දාගන්නවා. ඊට පස්සේ sell candle වල මම පාවිච්චි කරන්නේ කළු. බෝඩ් එකට පාවිච්චි කරන්නේ කළු. මෙන්න මේ විදිහට. ඒකෙත් බෝඩ් එක සුදු පාටින් දාගන්නවා මේකත් කළු පාටින් දාගන්නවා. ඔය විදිහට තමයි මගේ settings ටික තියෙන්නේ. ඉතින් මේක අවශ්‍ය නම් මෙතන කළු පාට දාගන්නත් පුළුවන්. ඒක වෙනසක් වෙන්නේ නැහැ. කළු පාට දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට යාළුවනේ ඔයාලගේ candle වල ඔයාලා කැමති පාට දෙයක්
කැමති පාට දෙකක් මතක හිටින පටල ගන්න නැතුව මේ කැමති පාට දෙකක් ඔයාලට දාන්න පුළුවන්. ඊට පස්සේ දාලා ඔයාලට පුළුවන් මෙතන මේ ටෙම්ප්ලේට් එක තියෙනවා. ඒ ටෙම්ප්ලේට් කියන එක ක්ලික් කරාම දැන් මේ පෙන්නන මගේ ටෙම්ප්ලේට් කිහිපයක්. ඔයාලට අලුතෙන්ම ටෙම්ප්ලේට් එකක් සේව් කරගන්න ඕන නම් save as යන ටෙම්ප්ලේට් එකට නමක් දෙන්න. මොකක් හරි නමක් දීලා මේ විදිහට save ගන්න තමයි තියෙන්නේ. එතකොට ඒ ටෙම්ප්ලේට් එක save වෙනවා. ඒකට ඔයාලට ඕන වෙලාවක default පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට ටෙම්ප්ලේට් එක යූස් කරලා ඔයාලා කැමති විදිහට හදාගත්ත ඒ ඩිසයින් වලට මාරු වෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ඒ විස්තරය. ඊළඟට බලුවොත් මෙතන නම් ලොකු වැදගත් කමක් නැහැ. මෙතන ලොකු සෙටින්ග්ස් නැහැ. ඊළඟට අපි ස්කේල් ඇන්ඩ් ලයින්ස් වලට ගියොත් ඒකේ ඩිෆෝල්ට්ම තියාගන්න. ඒක දුකට වෙනස් කරන්න එපා. ඊළඟට කැන්වස් එකට ආවම ඔයාලට පෙන්නනවා මෙතන ගයිඩ්ලයින් තියෙනවා. ඉතින් මේක vertical and horizontal දාලා තියෙන්නේ. ඔයාලට පේන ෆොටෝ වල පේන බෑග්ග්‍රවුන්ඩ් එකේ. ඔයාලට ඒක කැමති නැත්නම් ඔයාලට මෙතන මේ නම් කියන එක දැම්මොත් මේක ලස්සනට තනි white background එකක් විතර එනවා. කිසිම line එකක් නැතුව. ඉතින් ඔයාලට ඒක කොට අවශ්‍ය නම් මේ විදිහට දාගන්න පුළුවන්. දෙපැත්තට vertical and horizontal දෙපැත්තට ඕන නම් එහෙම දාන්න පුළුවන්. නැත්නම් vertical විතරක් දාගන්න පුළුවන්. ඒ වගේ කැමති විදිහට ඔයාලට දාගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් දාන්නේ මම ඒක අයින් කරලා තියෙනවා. ඊළඟට background එකේ color එක. එතන මේ උඩ තියෙන background එකේ color එක. background එකේ color එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මෙතන දාලා තියෙන solid කියලා ඔයාලට gradient එකක් නම් දාගන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට දාගන්න. ඉතින් පුළුවන් තරම් chart එක ඔයාලගේ ඇහැට කියන්නේ අර අමාරු කරගන්න එපා. බලපුවම අර පුළුවන් තරම් සරල කරගන්න. කලර්ස් වෙන heavy කලර්ස් පාවිච්චි කරලා එහෙම කරන්න එපා. ඒකට ඔයාලට chart එක දිහා බලන්න හිතෙන්නේවත් නෑ. ඔයාලට chart එක දිහා බලන්න ආස හිතෙන clear chart එකක් හදාගන්න. හරිම කියන්නේ clear වෙන්න ඕනේ chart එක. මොකද chart එක දිහා බලලා analyze කරන්න ඔයාගේ ඔළුව වගේම chart එකක් clear වෙන තරමට ඒක හොඳයි. ඒ නිසා ඒ විදිහට හදාගන්නවා කැමති විදිහට හදාගන්න. අට පහසු විදිහට සරල විදිහට clean chart එකක් හදාගන්න. ඉතින් මෙතන මේ ඔයාලට පුළුවන් කැමති පාටක් මෙන්න මේ විදිහට background එකට දාන්න. මේ විදිහට ඕන පාටක් දාන්න පුළුවන්. හරිද? මම සුදුම තමයි දාලා තියෙන්නේ. සුදු පාට වගේ තියාගන්නවා. ඒක පහසුයි මට. ඊළඟට ඔයාලට gradient එකක් දාන්න ඕන නම් මෙන්න මේ විදිහට gradient එකක් වුණත් දාන්න පුළුවන්. පාට දෙකක් කළු දාන්න පුළුවන්. ඔය වගේ කැමති පාට දෙකක් ඔයාලට දාන්න පුළුවන්. ඒක කරන්නේ මේ විදිහට. ඔයාලට කැමති විදිහට හදාගන්න. සමහර වෙලාවට අපිට අපහසු වුණාට heavy colors දකිද්දි එකපාර highlight කරලා දකිද්දි තව කෙනෙක්ට ඒකට ආස හිතෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ කැමැත්ත තමයි මෙතන වැදගත් වෙන්නේ. ඔයාගේ කැමැත්ත ගන්නවා. ඔයාලට ඕන විදිහට මේ chart එක හදාගන්න. මොකද ඔයායි වැඩ කරන්නේ. ඊළඟට ඔයාලට මෙතන ඕනනම් watermark එකක් දාගන්නත් පුළුවන්. ඒකත් අවශ්‍ය නැහැ. ඊළඟට යාළුවනේ මෙතන මේ ටික default තියන්න. ඒ ටිකත් defaultම තියන්න. ආයේ alert එකත් ප්‍රශ්නයක් නැහැ. ඒකත් ඔහොම තියන්න. මෙතන පොඩි වැදගත් එකක් තියෙනවා. මෙතන මේ event වල session break කියන එක. මෙන්න මේක දැම්මොත් යාළුවනේ ඔයාලට day by day කියන්නේ දවසේ open එක දවසේ අවසානයේ ඒ විදිහට line එකකින් පෙන්නනවා. එතකොට ඔයාලට මගේ trading method එක අනුව නම් මට ඒක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. ඉතින් දවසේ සම්පූර්ණ මේ කියන්නේ දවසේ මොකද්ද වෙලා තියෙන්නේ? මාවට්ට කුඩට ගිහිල්ලාද පල්ලහැට ගිහිල්ලාද? ඊට වඩා අද කොහොමද මාවට්ට එක වගේ කම්පෙයාර් කරන්න හරිම ලේසි. හැබැයි ඉතින් ඔයාගේ ඇනලයිස් එකට අනුව ඒක අවශ්‍ය නොවෙන්න පුළුවන්. අවශ්‍ය වෙනවා නම් මේක දාගන්න
දාලා ඕකේ කරන්න කලයක මාරු කරගන්න අමතක වුණා. ඒක දාලා අපිට මෙතනින් කලයක මාරු කරගන්නත් පුළුවන්. ඔයාලට කැමති කලයකක් දාන්න පුළුවන්. කැමති කලයකක් දාලා ඒක මේ වගේ මෙතනින් ලයින් ස්ටයිල් එක thickness එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගෙන ඒකත් දාගන්න එක අවශ්‍ය නැත්නම් ඒක කමක් නැහැ. ඉතින් ඔය විදිහට තමයි ඒක කරන්න ඕනේ. ෂෝක් එක ගන්න. ඒතර ඔයාලට ලයින් ටික බලා ගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ අපි කතා කරමු ඔයාලට අවශ්‍ය ටූල්. දැන් මම මෙතන ඔයාලට පේන මේ ටූල් මම මෙතන සේව් කරගෙන තියෙනවා. මෙන්න මේ ටූල් ප්ලෑන් එක මේ. ඉතින් මේ වගේ එකක් කොහොමද හදාගන්නේ? අපි කතා කරමු ඒක ගැන. ඔයාලගේ ඇනලයිස් එකට අවශ්‍ය වෙන හැම ටූල් එකක්ම හිතන්නකෝ ඔයාලට ලයින් එකක් ගහගන්න ට්‍රින් ලයින් එකක් ගහගන්න මේ කෝඩ් කියලා. ඒ වෙලාවට මෙතන ඔයාලට පේනවා මේ ටූල් එක ඉස්සරහා පොඩි ස්ටයිල් එකක් තියෙනවා. දැන් මේ ක්ලික් කරාම add to favorite තමයි එන්නේ. ඉතින් එහෙම දැම්මම ඔයාලට පේන මෙන්න මේ ලයින් එකට මේ ලයින් එකට ඒක ආවා. ඒ විදිහට ඔයාලට කරන්න තියෙන හරිම සරල දෙයයි ටූල් එකට ගියා ඔයාලට අවශ්‍ය එකට මේ විදිහට මෙතන ස්ටාර් මාක් එක දාගන්න එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පැනල් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඔය විදිහට ඔයාලට අවශ්‍ය ටික ඕනවට වඩා දාන්නත් එපා. ඔයා පාවිච්චිම කරනවට අවශ්‍යම ටික මෙතනට දාගන්න. සමහර තියෙනවා මේකේ රෝලෙන් ගත්තම මේකේ රෝලට වෙනකම්ම ටූල්. එහෙම දාගන්න එපා. ඔයා පාවිච්චි කරන ටික විතරක් දාගන්න. ඒක වඩා පහසුවක් වෙයි. ඊළඟට අපි බලමු ආර දැන් සමහරට දැන් මම ඒක ඇඳලම් පෙන්නන්න. මෙහෙම ලයින් එකක් අපි ඇඳගත්තම මට දැන් මේක අර මෙහෙම ලයින් එක ඇඳගත්තට පස්සේ මෙන්න මේ වගේ එනවා ඔප්ෂන් බාර් එක. මෙතන ටෙම්ප්ලේට් කියලා තියෙනවා. මෙතන මම සේව් කරගත්ත ටෙම්ප්ලේට්. මෙතන absorption එකක්, මෙතන exhaustion එකක්, මෙතන වැලිවේරියා හයි එකක්, වැලිවේරියා ලෝ එකක්. ඔය විදිහට අපිට මේ අපි දාන ලයින් එකකට එතකොට මොකක් හරි අපිට දාන සම්පූර්ණ ඒරියා එකට හරි අපි දැන් සාමාන්‍යයෙන් ෆොටෝ අරගෙන අපිට මාක් කරන ඒරියාස් අන්න ඒරියා එකට හරි අපිට දාන්න පුළුවන් මොකද්ද මේ කියන එක දාන්න පුළුවන්. ඉතින් ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. මම දැන් කියලා දෙන්නම් මේ වගේ ටෙම්ප්ලේට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉස්සරින්ම අපි හිතමු මම දැන් ඇනලයිස් එක කරනවා. හරි ඇනලයිස් එක කරලා හරි මේක මගේ ලෝ එක විදිහට අරගෙන මෙතන මම ගන්න මෙතන ලෝ එක විදිහට අරගෙන මෙතන හයි එක විදිහට අරගෙන මම දාගන්නවා ෆිබොනාචි SK සිස්ටම් එක මේක ඒක ගන්න මම කිසිම වීඩියෝ එකක් කරලා නැහැ මම හිතන්නේ ඒක නම් වීඩියෝ එකක් කරන්න. මොකද ඒකත් හොඳ මෙතඩ් එකක්. ඒකත් එක්ක absorption exhaustion පාවිච්චි කරනත් පුළුවන්. ඒකත් හොඳ මෙතඩ් එකක්. සාමාන්‍යයෙන් අපි මම නිල් පාටින් highlight කරලා තියෙන ඒරියා එක තමයි අපි entry area එකක් විදිහට ගන්න. ඉතින් අපි rectangle එකක් ගත්තම මම ඉස්සල්ලා analyze කරපු විදිය. ඉතින් මම ඒරියා එකට rectangle එකක් අඳගන්නවා. rectangle එකක් අඳගෙන මේක අයින් කරගන්නවා. ඒතර මම මේක මාක් කරන්නේ entry point එක විදියට. එතකොට දැන් මම හිතන්නේ දැන් entry කියලා තියෙනවා. ඒතර මම entry කියලා දැම්මම මම දන්නවා මේ කොටුවට මාකට් එක ආවොත් මෙතන දැන් entry point එකක් කියන ඒකෙන් මම note කරගන්නවා. ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන් කරලා දෙන්න මෙන්න මෙහෙමයි. ඔයාලට අවශ්‍ය තැන line එක හෝ මොකක් හරි අවශ්‍ය විදිහට ඇඳගත්තා. දැන් ඔයාලා මාක් කරේ support assistant එකක් මාක් කරා කියලා. මෙන්න මේ විදිහට. ඔය මාක් කරනවනේ මේ rectangle tool එකත් අරගෙන මේ විදිහට. ඉතින් කොහොම මාක් කරගත්තට පස්සේ දැන් ඔයාලට මේකට support එකක් නැත්නම් divan zone එකක් කියලා ඒක highlight කරගන්නවා. ඊට පස්සේ කරන්න තියෙනවා ඔයාලට මෙහෙම කොටුව select කරන්න. කොටුව select කරගත්තට පස්සේ ඔයාලට මෙතන උඩ
එනවා tool set එක. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතනින් colour එක වෙනස් කරගන්න පුළුවන්. rectangle එකේ colour එක. අර black දාගන්න ඕන නම් එතකොට blue නම් ඔයාලට පේනවා line colour එක තමයි මෙතන වෙනස් වෙන්නේ. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් support divider zone එක ටිකක් කොළ පාටින් වගේනේ මාක් කරන්නේ. ඒක ඔයාලට කැමති විදිහට දාගන්න පුළුවන්. ඒකම line එකත් කොළ පාට දාලා අතුලේ colour එකත් සම්පූර්ණයෙන් කොළ පාට දාගන්න. ඔයාලට පේනවා මේක හරියම ලා පාටකට තමයි ආවේ. ඒක මෙතන තියෙන opacity එකේ ප්‍රශ්නයක මම ඒක අඩු කරලා තියෙනවා. opacity එක 100 දැම්මොත් නැත් හද පාටට පේනවා. නැත්තම් මෙන්න මේ වගේ lines මේ වගේ mix බව ඔයාලට බලන්න ඕන නම් පේනවා. එතකොට මේ opacity එක පොඩ්ඩක් අඩු කරගත්තම හරි clearly හැම detail එකක්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා text icon එකක්. එතනට යන්න. මෙතනින් අපි තීරණය කරන්නේ text එකේ color එක. ඉතින් text එකේ color එක ඔයාලට කැමති පාටක් දාන්න save කරගන්න පුළුවන්. මේ මෙතනින් මේ set එක හදා ගන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම auto settings වලට යන්න පුළුවන්. settings වලට ගියාට පස්සේ එනවා මෙන්න මේ වගේ dialog box එකක්. ඒකේ style එක. ඉතින් border එක ඔයාලට ඕන නම් මෙතන mid line එකක් අඳින්නත් පුළුවන්. ඒ කියන්නේ අපි අඳගන්නේ මේ දෙක ඇතුලේ mid line එක. ඒක අවශ්‍ය නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන border එක color එක, මෙතන background එක color එක අර tool ටිකම තමයි මෙතනින් මම වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට text එක. text එකේ color එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. අපි මේ black දාලා අපිට font size එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ bold කරන්නද, italic කරන්නද ඒක ඔයාලට කැමති විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන actress කියන තැන ඔයාලට මේ කොටුවේ කොටුවේ එන්න ඕන ටෙක්ස්ට් එක ටයිප් කරගන්න පුළුවන්. හිතන්නකෝ ඔයා මේක සපෝට් එකක් විදිහට මාක් කරන්න. එතකොට සපෝට් zone එකක් හරි සපෝට් එකක් හරි ඒ විදිහට ඔයාලා මාක් කරගන්නවා. ඊට පස්සේ මේක ඔයාලා මෙතන ටයිප් කරගන්නේ කොපි කරගන්න. කොපි කරගෙන එතකොට මෙතන අපෙන් අහනවා ටෙක්ස්ට් එක කොටු ඇතුලෙන් එන්නද උඩින් එන්නද බොටම් එකෙන් එන්නද? ඒ කියන්නේ පල්ලෙහෙන් එන්න. ඉතින් ඔයාලට টপ දෙන්නත් පුළුවන්. දැන් টপ දුන්නොත් ඔයාලට වෙන මෙතන මේක උඩට ගියා. බොටම් දුන්නොත් මේක පල්ලෙහාට එනවා. ඉන්සයිඩ් දුන්නොත් මේක ඇතුලට යනවා. දැන් මෙතන කොටුව හීනින්ජා පෙන්වන්නේ නැහැ. මොකද මම ටෙක්ස්ට් එකට ටිකක් ලොකු කරලා ටෙක්ස්ට් එකට පොඩි කරගමු. ඔයාලට වෙනවා මේ පොඩියට આવොත් ඒක ඇතුලට ගියා. ඒක ඇතුලේ තියෙන එක හොඳයි එහෙට මෙහෙට දාන්න නැතුව ඊට පස්සේ මෙතන තියෙන්නේ සෙන්ටර් කියන්නේ හරියටම අපි අඳින ලයින් එකේ මැදස්තව තියන්නද නැත්නම් වම් පැත්තට තියනද දකුණු පැත්තට තියන්නද ඕක තමයි මෙතන තියෙන්නේ left right center. ඉතින් ඔයාලට එහෙම left කරොත් මේක වම් පැත්තට එනවා. ওই විදිහට මේක right center. ඉතින් center හොඳයි. ඔයාලා කැමති විදිහට හදාගන්න. ඉතින් මේ ඔක්කොම ටික කරලා ඔයාලට අන්තිමට කරන්න තියෙන්නේ මම කොහොමද මේක ඔයාලා ටයිප් කරගත්ත එක කොපි කරගන්න කියලා කොපි කරගන්නත් පුළුවන් නැත්නම් ආයෙ ටයිප් කරන්න පුළුවන්. මෙතන ටෙම්ප්ලේට්ස් ගිහිල්ලා save as යන්න ටෙම්ප්ලේට් එකේ නම දෙන්න. දැන් මම කොපි කරගත්ත එක නම් මෙතන පේස්ට් කරගන්නවා. ඔයාලට අවශ්‍ය නම් මෙතන ඕන්න ආයෙ ටයිප් කරගන්න පුළුවන්. කොපි කරගන්න එක ලේසියි. save කරගත්තා. ඕකේ කරා. හරි. දැන් මම අඳින අලුත් කොටුව. මේකේ කිසිම නමක් නැහැ. මෙතන ගියාම ටෙම්ප්ලේට්ස් වෙන්නවා. ඔයාලට පෙන්නනවා මෙතන සපෝට් zone එක දාගත්තම ඒ විදිහට ඒක පෙන්නනවා. ඉතින් මට දැන් මේක වුණත් අර විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරිම ලේසියි. ඉතින් ඒ විදිහට ඔයාලා අඳින zone lines හැම දෙයක්ම මේ විදිහට ලස්සන ටෙක්ස්ට් එකක් දාලා ලස්සන කලර් එකක් දාලා ඔයාලට හදාගන්න පුළුවන්. හැම එකටම මේ වගේ තමයි පාවිච්චි වෙන්නේ. හැම එකේම මෙතඩ් එක මේක. ලයින් එකක් වුණත් ලයින් එක අඳිනවා. ඊට පස්සේ කෙලින්ම settings වලට යන්න. ස්ටයිල් එක select කරා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අර විදිහටම ටෙක්ස්ට් එකට ආවා. ඔයාලට ටෙක්ස්ට් එක දෙන්න පුළුවන්. ටෙක්ස්ට් එක දීලා ඔයාලට මෙතනින් කාලයක දුන්නා ටෙක්ස්ට් font size එක දුන්නා ටෙක්ස්ට් එක දුන්නා. එතන middle center එක කොහොමද left ද right ද ඒක select කරගත්තා. දෙන්න තියෙන මෙතන
මේ ස්ටයිල් වලට ගිහලා ලයින්ස් වල මෙතන ක්ලික් කරාම ඔයාලට පේනවා දැන් මගේ මෙතන කඩියක් ඇදලා තියෙනවා. ඔයාලට කඩියක් කැමති නැත්තම් කෙලින්ම මේ වගේ ලයින් එකක් දාගන්නත් පුළුවන්. ඒක thickness එක මෙන්න මේ විදිහට වෙනස් කරගන්නත් ඔයාලට පුළුවන්. වෙනවනේ opacity එක අඩු කරගන්නත් පුළුවන්. ඒත් ටික් කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා කැමති විදිහට ලස්සනට හදාගෙන ඒකෙත් කරනවා තියෙන්නේ ඔතන ටෙක්ස්ට් එක දුන්නා. ඊට පස්සේ save as ගියා. ඔයාලට කැමති නමක් දීලා save කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ටෙම්ප්ලේට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මම හිතනවා මේක ක්ලියර් වුණා කියලා. ඊළඟට මේක කියලා දෙන්න තියෙන්නේ ටූල් ටිකේ පාවිච්චි කරද්දී ගන්න ඒ ටික තමයි මම මේ ටූල් ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක ලොකු පාඩමක්. ටූල් ගැන වෙනම කතා කරන්න ගියා. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන ටූල් ටික තමයි මතක දාගන්න බැහැ. රෙක්ටැන්ගල් එක ලයින් එකක් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා ඔයාලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන සෙට් එක ඔයාලගේ ඉන්ඩිකේටර්ස් නෙමෙයි ටූල් සෙට් එක මේ විදිහට බෙදාරච් කරගන්න පුළුවන්. ඊළඟට ඉන්ඩිකේටර්ස් ගන්නවා නම් ඔයාලට මෙතන ඉන්ඩිකේටර් වලට ගියාම මෙන්න මේ වගේ බොක්ස් එකක් එනවා. ඔයාලට මෙතන කැමති ඉන්ඩිකේටර් එක සර්ච් කරගන්න පුළුවන්. අපි හිතමු RSI කියලා. අතන මම මේක දැන් ෆේවරිට් දාලාත් නැහැ. ඉතින් මෙතන ඔයාලට ඇඩ් ෆේවරිට් දැම්මම ඒක ඔයාලගේ මෙන්න මෙතන ෆේවරිට් වලට එනවා. එතකොට ඔයාලට මෙතනින් කෙලින්ම ආයෙ සර්ච් කරගෙන ඉන්න ඕනේ නැහැ. මෙහෙම ක්ලික් කරලා දාගන්න පුළුවන්. නෝ විදිහට එක ක්ලික් එකේ ඕක එනවා. ඒ විදිහට ඔයාලට කැමති ඉන්ඩිකේටර්ස් දාගන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් වැදගත් වෙන දේ තමයි alert එක. ඉතින් alert එකක් දාන්න කොහොමද කියලා මම කියලා දෙන්නම් අවසාන වශයෙන්. තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අපි ටික ටික කතා කරමු. ටයිම් ෆ්‍රේම් මෙතනින් එකක් මම කියන්නම්. මෙතනින් ටයිම් ෆ්‍රේම් එක වෙනස් කරගන්න පුළුවන්. හරිද? ඊළඟට මෙතනින් කැන්ඩල් එක. මෙතනින් කැන්ඩල් එක අපිට ලයින් එකක් විදිහට දාගන්න පුළුවන්. ඊළඟට ස්ටෙප් ලයින් කියලා තියෙනවා. ඔය වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. මේ එක එක විදිහට කැන්ඩල් තියෙනවා. මේ වොලියුම් එක දාගන්න බෑ. ඒක ප්‍රීමියම් විතරයි දාන්න පුළුවන්. ඔය වගේ ගොඩක් තියෙනවා. සමහර ඒවා ප්‍රීමියම් විතරයි යාළුවෝ දාන්න පුළුවන්. මේ හයි ගෙනෂි කියන එක දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ කැනල් වලට දාගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දාලා තියෙන්නේ මෙන්න මේ කැනල් කියන එක. ඒක අපිට මෙතන උඩ බාහිර තියෙන භාවිත දාගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරන කැනල් ඒක එච්චර වැදගත් නැහැ. ඉතින් හැබැයි සමහරක් අය ඉන්නවා යාලගේ අර ඇනලයිස් මෙතඩ් එක කරනවා කැනල් ස්ටයිල් එකත් වෙනස් කරගන්න අය. එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය විදිහටම කැනල් දාගමු. ඊළඟට මම කියලා දෙන්න වැදගත්ම දෙයක් තමයි alert එක. හිතන්නකෝ ඔයාගේ entry point එක දැන් ඔයා ඉන්නේ මෙන්න මේ හරිය කියලා තමයි අර ටික හැදෙලා නැහැ. එතකොට මාකට තව ටිකක් උඩට ගියොත් දැන් මෙතන උඩට ගිහින් තියන්නේ මෙතනින් තමයි ඔයාගේ entry point. හරිද? එතකොට අපි alert එකක් දාගන්නවා. එතනින් මෙන්න මෙතන උඩට තියෙන alert කියන option එක නැත්තම් all plus a ඔබන්නත් පුළුවන්. නැත්තම් ඔයාගේ දකුණු අත පැත්තේ side එකේ alert කියන option එක තියෙනවා. හරිද? එතකොට alert කියන එක ක්ලික් කරාම මෙතනින් අපිට කරන්න තියෙන්නේ crossing up වුණාමද crossing down වුණාමද මේක වදින්න ඕන. කියලා අපි හිතන්නකෝ උඩට නම් මාකට් එකේ entry point එක දෙන්න අපිට මේ crossing up කියන එක දෙන්න පුළුවන්. පහළ නම් down කියන දෙන්න පුළුවන්. දීලා මෙතන value එක select කරලා දෙලා එතකොට ඔයාලට මෙතන coin එකේ price එක 1.42ට ආවොත් තමයි මම short tag ගන්න කියලා අපි mark කරගන්නවා. හරිද? condition මේ වැඩ ගන්න ඕන. මෙතන ඔයාලට දෙන්නේ create කරන්න.
එතකොට අන්න ඒ ලයින් එකෙන් මෙන්න මේ වගේ කඩියක් හැදෙනවා. ඒකට බලන්න ක්‍රොසින් එක ඇඩ්‍රස් දෙක මේක වදිච්ච ගමන් ඔයාලා නොටිෆිකේෂන් එකක් එනවා. හැබැයි ට්‍රේඩින් වීව් එක ඕපන් කරගෙන ඉන්න ඕනේ. මේක කියන්නේ ක්ලෝස් කරලා දාලා නම් එහෙම වදින්නේ නැහැ. ඕපන් කරගෙන ඉන්න ඕනේ. එතකොට පොඩි නොටිෆිකේෂන් එකක් එනවා. ඔයාලගේ මේ එන්ට්‍රි පොයින්ට් එකට ආවොත්. නැත්නම් ලේසිම ක්‍රමය මේක ඩිලීට් කරන්න. ලේසිම ක්‍රමය හිතන්නකෝ මෙතන වගේ එන්ට්‍රි පොයින්ට් එක කියලා මෙන්න මෙතන. එතනට කර්සර් එක අරන් යන්න රයිට් ක්ලික් කරන්න. මෙතන තියෙන add alert කියලා. ඒ ක්ලික් කරාමත් ආය ප්‍රයිස් එක ටයිප් කරන්න දෙයක්වත් නැහැ මොනවත් නැහැ. ක්‍රොසින් අප්ද ඩවුන්ද කියලා සිලෙක්ට් කරගන්න ඕනේ. අප් නම් අප් දැම්ම ක්‍රියේට් කරා. එතනින් alert එක හැදෙනවා. ඒක තමයි ලේසි ක්‍රමය. අරකට අමාරුවක් නැහැ. ඉතින් වෙනස තියෙන ප්‍රයිස් එක ටයිප් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ප්‍රයිස් එක අපි කර්සර් කරන් ගිහින් එතන රයිට් ක්ලික් කරලා alert එක දාගන්නත් පුළුවන්. හරි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට මොකක් හරි වැදගත්කමක් අනිවාර්යෙන් තියෙන්න ඇති කියලා. ඉතින් මම ගොඩක් වීඩියෝ කරන්නේ අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන කට්ටියට. මොකද අලුතෙන්ම මේකට ආවම ගොඩක් වෙලාවට අපි රැවටෙනවා. දෙයක් කරගන්න දන්නේ හරියට දෙයක් කොහෙන්වත් ඉගෙන ගන්න කියන්නේ හරියට කවුරුත් කියලා දෙන කෙනෙක් නැහැ. ඉතින් එහෙම වුණාම ඇත්තටම හරිම කියන්නේ සමහර දේවල් අහගන්නවත් කෙනෙක් නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. හරි අමාරුයි. මුල් කාලේ දෙයක් මේක අල්ලගන්නකම්. කොහොමද දැන් නම් ගොඩාක් අය ඉන්නවා දැනුම මොබිලෙම ෂෙයා කරන ඇති. ඒ ගැන ගොඩක් සතුටුයි. මාත් තාම ඉගෙන ගන්නවා. මාත් දේවල් හොයනවා. මොකද දැනුම කියන දේ කවදාවත් ඒක කියන්නේ දැනුම හොයලා ඒක ඉවරයක් කරන්න බෑ. ඒක හැමදාම අලුත් වෙවි යන එකක්. ඉතින් මේ ගැන හොයන්න, එක්ස්පීරියන්ස් කරන්න, ප්‍රැක්ටිස් කරන්න, ඔයාගේ ස්ට්‍රැටජි එක බෑක් ටෙස්ට් කරන්න chart එකේ යන්න පස්සට ගිහිල්ලා ඔයාගේ ඒක ස්ට්‍රැටජි එක මොකක්ද ඒක ටෙස්ට් කර කර බලන්න කොහොමද මාකට් එකේ වැඩ කරලා තියෙන මොන වගේ තැන්වලද වැඩ කරලා තියෙන්නේ කොහොමද වැඩ කරලා තියෙන්නේ හැමදේම බලන්න. මොකද එහෙම කරොත් තමයි ඔයාට හරි කියන්නේ හොඳ වින් රේට් එකක් තියෙන ස්ට්‍රැටජි එකක් හදාගන්න පුළුවන්. ඔයා කොච්චර වීඩියෝස් බලලා කොච්චර පොත්වල ලියලා පාඩම් කරලා මොනවා කරත් මේක කරන්න බෑ. ඔයා ප්‍රැක්ටිස් කරන්න නැතුව මේක කරන්න බෑ. ඉතින් ඒක නිසා ප්‍රැක්ටිස් එක තමයි වැදගත්. අත්දැකීම තමයි වැදගත්. ඒක ගන්න කාලයක් ගියාට කමන්නේ හදිස්සි වෙන්න එපා. නිවාඩුව. නිවාඩුව කියන්නේ මේ ආවට ගියාට නෙමෙයි. හදිස්සි වෙන්න එපා. සල්ලි ඔයාට හොයන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා මේක ඉගෙනගෙන ඉන්න ඕනේ. මාත් හරි හිමින් ගමනක් යන්නේ. මොකද අපි මෙතනට එන්නෙම සල්ලි හම්බ කරන්න ඕන කියන චේතනාවෙන්. නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න ඕන කියන චේතනාවෙන්. හරි ලේසි. ට්‍රේඩ් එකක් දාන්න එතන තියෙන එක ක්ලික් එකයි ෆෝන් එකේ සල්ලිනේ. ඒ ඔළුවෙන් අපි මෙතනට එන්නේ. එහෙම ආවට පස්සේ ඒ මයින්ඩ් එක සම්පූර්ණයෙන් වෙනස් කරගන්නවා කියන එක තමයි මෙතන තියෙන ගේම. එතන තියෙන අමාරුම එක තමයි ඔයාගේ මයින්ඩ් එක වෙනස් කරගන්න එක. ඒක නිසා අමාරුම දේත් ඒක කරන්න ඕනම දේත් ඒක කරොත් විතරයි අපිට මේක වින් කරන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම ඔයාගේ ඇනලයිස් එකට අනුව ඔයාගේ එන්ට්‍රි පොයින්ට් එකට මාකට් එක එනකන් ඉන්න. බොහොම ඉවසිලිවන්ත බොහොම විනයක් ඇතුව කරන්න ඕන බිස්නස් එකක් තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. ඒක අමතක කරන්න එපා. මාකට් එක අපිට ආදෙන්නේ නැහැ. මාකට් එක යන්නේ මාකට් එකට ඕන විදියට අපිට ඕන විදියට නෙමෙයි. අපි මාකට් එකට ඕන විදියට හැඩ ගැහෙන්න ඕන. ඒක නිසා ප්‍රැක්ටිස් කරන්න. එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාලට පුළුවන්. ඔයා මේ ගේම ගහන්නම ඕනේ. ඔයාලට පුළුවන්. උත්සාහ කරොත් පුළුවන්. අපි හැමෝටම පුළුවන්. එහෙනම් යාළුවනේ ඉතින් අද වීඩියෝ එකට අවසාන වෙනකම් බලනකොට ඔයාලට ගොඩක් ස්තුතියි.
අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා හැමෝටම ජය වේවා.